good morning. ඉතින් ඔන්න අද ඔක්තෝබර් 18 උදේ 5යි ගාණක් මට හරියට මතක නෑ. දැන් අපි ඉතින් බස් එකේ යන ගමන් ඉන්නේ. මේ කොහෙන්ද දන්නවද යන්නේ? දැනටමත් දන්නව ඇති සමහර විට මේ යන්නේ අනුරාධපුරයට. අනුරාධපුරයට කිව්වට අනුරාධපුරයට නෙවෙයි මුලින්ම යන්නේ අපි ත්‍රිකුණාමලයට. ඉතින් මුලින්ම ඉතින් හයිවේ එන්ට්‍රන්ස් එකෙන් දාලා මේ විදියට ඉතින් හරිම සංසුන්ව යනවා. ඊට පස්සේ අපි ගියේ මට හරියට මේ පන්සල මතක නෑ. හැබැයි මම ගිහිපු දෙවනි වතාව. අපි කෑම කන්න තමයි ගියේ උදේට. මට ඉතින් වීඩියෝස් ගන්න අමතක වුණා. මොකද ඉතින් කෑම දැක්කහම වීඩියෝස් ගන්න අමතක වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. කෑම කාලා අපි එතනින් ආවා. ඒ පන්සලත් අපි වැන්දා. ඒ පන්සල හරිම ලස්සනයි. බලන්නකෝ අටපිටාව. අන්න ඉතින් දැන් තියෙන්නේ ත්‍රිකුණාමලයට යන එක තමයි. මොකද අපි එහෙට යන්න ඕන හවස් වෙන්න කලින්. මේ මම හරි මාස වැඩක් තමයි මේ ජනේලෙ ගාව වාඩි වෙලා එළිය බලාගෙන යන එක. ඒක මම හිතන්නේ ඒක මාරයි. ඒකෙන් මට ඒක වචනෙන් කියලා විස්තර කරන්න බැරි තරම් මාරම ෆීලින් එකක්. කොහොමත් අපි දැන් මේ ඉන්න පරිසරයෙන් අපි පිටට ගියාම, ඒ කියන්නේ අපි දැන් වෙන පළාතකට ගියාම, උදාහරණයක් විදිහට ගත්තොත් අපි නුවරඑළියට ගියොත් වෙනස්, අනුරාධපුරයට ගියොත් වෙනස්. වෙනස්ම කාලගුණයක්, වෙනස්ම පරිසරයක්, සත්තු, ඒ හැමදේම වෙනස්. ඉතින් මං හිතන්නේ මේ දේවල් අපි විඳින්න ඕන. අන්න අපි දැන් ඉන්නේ දඹුල්ලේ. මේ ත්‍රිකුණාමලයට යන ගමන් අපි දඹුල්ලේ නැවැත්තුවා කෑම කන්න. කෑම කාලා ඒ පන්සලටත් පොඩ්ඩක් ගිහිල්ලා වැඳලා එන්න තමයි තියෙන්නේ. මම ඉතින් දඹුල්ලේ ආවොත් අනිවාර්යෙන්ම බොජුන්හලෙන් කනවම තමයි. මොනවාම හරි කනවා. බොජුන්හලෙන් විශේෂයෙන් මං කන්නේ පැණිවලලු හැමදාම. දවල් කෑම එක කන්න දිගෑරියට මට එච්චර සෙට් උන්නේ නැහැ. ඒ පාර මම කරපු වැඩේ මායි අම්මයි ගිහිල්ලා දියුල් ජූස් එකකුයි, ඊට පස්සේ පැණිවලලුයි, තෝසි එකකුයි ගත්තා. කොබලන් මූණ අවසම කෑමක්. හැබැයි ඉතින් මෙන්න මේව දාලානේ මම මේව කන්නේ යන්නේ. මේ මුරුංගා කන්නේ. මේ මොනවයි මුරුංගයි මේ? වට්ටක්කද? වට්ටක්කේ මුගේ හම්බාරු. ඕ මයි ගෝඩ් මම කන්නේ. මෙන්න මේක නම් මම ආසයි. මේක නම් රසයි. I think අපේ දවල් කෑම තමයි මේ තියෙන්නේ. දැන් ඉතින් කමු. මේ හොද්ද දාපෙන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ, වෙන අවුලක් නෑ. දෙකම දාන්න දෙන්න. ඒ හොද්ද තමයි සෙට් නැත්තේ. වෙන අවුලක් නෑ. අන්න ඉතින් ඊළඟට අපි ආවා සේරුවාවිල මංගල මහා සෑයට. අපි 19 වෙනිදා තමයි අපේ මේ පින්කම තියෙන්නේ. ඒ වුණාට අපි කලින් දවසේදී, කියන්නේ අපි 18 වෙනිදාත් වන්දනාමාන කරගන්න ආවා. බලන්නකෝ ඉතින් කොච්චර හිත නිවන දර්ශනද කියලා මේ වටේටම පේන්නේ නේද? භාවනාවක් වගේ. පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා බලන්නකෝ ඔයාලට. මේක කියන්න තේරෙන්නේ නැහැ. ඒතරම් වචන නැහැ. අනේ ඊට පස්සේ අපි ආවා අපි නවතින තැනට. එදා රාත්‍රියට රාත්‍රී ආහාර මෙතන කිව්වට මට වීඩියෝ ගන්න බැරි වුණා. හැබැයි රැට කන්නේ කියනවා වීඩියෝ එකක් අඩුවක් නැතුව ගන්න පුළුවන් වුණා. මේ ඉතින් ඉන්නේ එහෙදි හම්බුන බලු යාළුවා. මට ඉතින් කොහේ ගියත් මේ වගේ යාළුවන්ගෙන් නම් අඩුපාඩුවක් නැහැ. අන්න ඉතින් ඊළඟ දවස් උදා වුණා. ඊළඟ දවස් ඉතින් උදේ පාන්දරම අපි හැමෝම නැගිට්ටා 3ට විතර. 3ට විතර මං හිතන්නේ 3ට විතර නැගිටලා අපි කිරිපිඩි පූජාව පිළියෙල කරන්න තමයි මේ හදන්නේ. ඔන්න මේ විදියට ඉතින් අපි කිරිපිඩි පූජාව පිළියෙල කරගත්තට පස්සේ හොඳම වැඩේ කියන්නේ මොකක්ද දන්නවද? ඒ වෙනකම්ම හයියෙම වැස්සා. ඒ කියන්නේ ගොඩක්ම මං හිතන්නේ ඒ වෙනකොටත් අපේ වැතිවලටත් වහිනවා කියලා තමයි කිව්වේ. ගොඩාක්ම වැස්ස. හැබැයි අපි පූජාව, ඒ කියන්නේ අපේ කපුරු පූජාව පටන් ගනිද්දි අපිට වැස්සෙන් කිසිම බාධාවක් වුණ නැහැ. මං හිතන්නේ ස්වභාව ධර්මයත් අපිට ආශිර්වාද කළා. සාමාන්‍යයෙන් අනුරාධපුරේ නම්
කොච්චර ගියත් මදි වෙන්නේ නැහැ. මම දැන් මාස 2කට කලිනුත් ගිහිල්ලා දැන් ආයි අද යනවා. හරි මාසයි. ඉතින් එහෙදි හම්බෙමු. මං හරි ආසාවෙන් ඉන්න ඉක්මනට යනකන් දැන්. මේ තාම මෙහෙ. අන්න ඉතින් අපි අනුරාධපුරයට යන ගමන් සෝමාවතී මහසෑයත් වන්දනාමාන කරගත්ත. හැබැයි මං ගා වීඩියෝස් නැහැ. ඊට පස්සේ අපිට කන්න තැනක් හොයාගන්න බොහොම අමාරු වුණා. මොකද ඒ තරමටම වැස්ස. බස් එකෙන් බහින්න බෑ. පුදුම වැස්සක් තිබුණේ. කොහොම හරි එක තැනකට ගිහිල්ලා ඔන්න කෑවා අපි හැමෝම. කාලිවර වෙලා ඊට පස්සේ කෙලින්ම ගියේ අනුරාධපුරේ බැස්ටියන් විශ්‍රාම ශාලාවට. ඉතින් ඔන්න එහෙට ගියපු ගාමට යාළුවෝ මාත් එක්ක කතා කරනවා ඉවරයි. ඔයාගේ සාස්සනයිනේ ඔයා. ඔයා හරි ශාස්සනයිනේ අනේ. ඔයා හරි ශාස්සනයිනේ අනේ. කෝ බලන්න මූණ. ඔයා හරිම ලස්සනයි අනේ. කෝ බලන්න. අනේ ඔයා ෂෝයි. මෙහෙට ගියාම ඔන්න තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඔයාලට මට හිතුණා මේක කියන්න. මේ වගේ වහලයක් ඔයාලා දැකලා තියෙනවද? බලන්නකො මේ වහලය හදපු ලස්සන. මම නම් මගේ පළවෙනි වතාව තමයි මේ වගේ වහලක් දැකපු. මං කියන්නේ අද දැක්කා කියලා නෙමෙයි. මම ගිය අවුරුද්දෙත් මෙතනම තමයි අපි මේ නැවතුනේ අනුරාධපුරේ ආපු වෙලාවේ. හැබැයි මේ වගේ වහලක් මම මීට කලින් වෙන කොහෙවත් දැකලා නැහැ. මෙහෙම විතරයි මෙහි වගේ වහලයක් දැක්කේ. බලන්නකො ඩිසයින් එක. ඉස්සර දැන් ගොඩාක් කල් මේක හදලා අවුරුදු ගාණක් පරණයි මට මතක නැහැ. ෆොටෝස් තිබුණා ඇතුලේ. බලන්නකො ඉතින්. හායි යාළුවනේ. ඉතින් ඔන්න අද 3 වෙනි දවසේ අදින් ඉවරයි. ලොකු නිවාඩුවක් ගත්තා වගේ අදින් ඉවරයි නේ. කමන්නේ. ඉතින් අපි අද අනුරාධපුරේ තමයි මුළු දවසෙම ඉන්නේ. බලමු ඉතින්. ඔන්න ඉතින් අන්තිම දවස අද උදේ අපි උදෙන්ම ගියේ රුවන්වැලි මහා සෑයට සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරගන්න. ඊට පස්සේ අපි ගියා මිහින්තලයට. මිහින්තලේ වන්දනාමාන කරගන්න තමයි ඊළඟට ගියේ. ඉතින් ඔන්නෝම තමයි මගේ දවස් ගෙවුනේ. අපේ මේ දවස් 3ම ගෙවුනේ මෙන්න මේ විදියට. අනේ මන් දන්නේ අපි මේ කොහෙද ඉන්නේ කියලා නම් අපි දවල් කෑමට තමයි නැත්තේ. එපාර තියෙන්නේ තින් කුඩේ යටින් ගමනා. මේක විනෝද ගමනක් නෙවෙයි. නමුත් අපි එද්දිතින් සින්දුවක් කියලා නටලා සතුටු වෙලා විනෝද වෙලා මේ ගමන හරිම ලස්සනට ඉවරුණා. මේ අවුරුද්දෙත් වෙන අවුරුද්දවල වගේම. අන්න ඕක තමයි සිද්ධ වුණේ. එහෙනම් මම ගිහින් එන්නම්. බයි.